රූගත කිරීම මගහැරපු දුසේනිව මායාවී ටෙලිනාට්‍යයෙන් ඉවත් කරයි. දුසේනි නළුවේගේ අතින් නැල්ලුවත් සචින් රූගත කරන තැනට වෙලා බලන් ඉඳලා රණ්ඩු වෙනවා. මායාවී නාට්‍ය කණ්ඩායමින් දුසේනි ගැන හිතා ගන්න බැරි චෝදනාවක්. මෙන්න මේ දැන් හෙළි වූ ආందోලනාත්මක සිදුවීම. සම්මානනීය රංගන ශිල්පිනී දුසේනි මියුරංගී මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ සමග ලිවින් ටුගෙදර් ලෙස එකම නිවසක ජීවත් වනවා. මේ වන විට දුසේනි සිරස ටීවී නාලිකාවේ විකාශනය කරනු ලබන මායාවී ටෙලිනාට්‍යයෙන් ඉවත් කර තිබෙනවා. එයට හේතුව ලෙස මින් දින දෙකකට පෙර නාට්‍ය කණ්ඩායම විසින් පවසා තිබුණේ රූගත කිරීම මගහැරීම හේතුවෙන් ඇයව මේ ආකාරයෙන් ඉවත් කිරීමට සිදු වූ බවයි. නමුත් එයට පිළිතුරු දෙමින් දුසේනි ඊයේ දිනේ සඳහන් කොට තිබුණේ තමා ඉවත් නොවූ බවත් ඔවුන් විසින් Taman පිළිබඳ පළ කර තිබූ අපහාසාත්මක පෝස්ටුවක් ගැන ඔවුන්ගෙන් විමසීමේදී ඊට නිසි පිළිතුරක් නොදී Tamanව නාට්‍යයෙන් ඉවත් කළ බවයි. කෙසේ නමුත් අද දිනයේ මායාවී නාට්‍ය අධ්‍යක්ෂක ඇයට පිළිතුරු ලෙස දිගු සටහනක් තබමින් දුසේනිට මෙන්ම ඇගේ ලිවින් ටුගෙදර් සැමියා පිළිබඳවද ඉතා ආందోලනාත්මක සටහනක් තබා තිබෙනවා. උපුටා ගැනීම. මායාවී තුලින් දුසේනි මියුරංග ඉවත් කිරීම පිළිබඳව සැබෑ සිදුවීම. මේ වන විට ඉමහත් ජනප්‍රියට පත්ව තිබෙන මායාවී ටෙලිනාට්‍ය තුල ප්‍රධාන රංග ශිල්පිනියක් ලෙස කටයුතු කළ දුසේනි මියුරංගී දිගින් දිගටම ඇයගේ පෞද්ගලික ප්‍රශ්න මත රූගත කිරීම සඳහා නිසි පරිදි සහභාගී නොවීම හා මගහැරීම නිසා නිර්මාණයට සිදු වූ හානිය මත අවසන් වශයෙන් ඇය ඉවත් කිරීමට සිදුවිය. එය ඉවත් කිරීමකට වඩා ඇය විසින් ඉවත් වීමකි. අදින් නැරඹෙන සතියේ විකාශය වන කොටස් දැකීමෙන් එය ඔබට මනාව අවබෝධ වනු ඇත. ඇය වෙනුවෙන් අපි අවසාන තප්පරයේ මෙන්ම රූගත කිරීම නතර කොට බලා උන්නෙමු. නමුදු ඇය නිර්දය ලෙස මගහැර සිටියාය. ඊට පෙර ආතුවද අප ඇගේ ඇතැම් නොකැටයුතු දරාගත්තේ මහත් වූ ආයාසයකිනි. සිදුවීම් වලින් එක් දෙයක් සරල වශයෙන් දක්වන්නේ නම් ඇය රූගත කිරීම සඳහා වෑන් රථයට ගොඩ වූ තැන සිට රූගත කිරීම අවසන් වන තෙක් ඇගේ පෙම්වතා විසින් වීඩියෝ ඇමතුම් වල රැඳී සිටමින් රූගත කරන දර්ශන දෙස බලා සිට ඇය සංකල්පගේ අතින් ඇල්ලුවත් වැළඳ ගැනීමක් සිදු වුවොත් අදාළ පුද්ගලයා විසින් දුසේනිට කතා කොට පැය ගණන් ඉතා පහත් ලෙස බනිමින් රණ්ඩු වීම දිගින් දිගටම සිදුවිය. එවැනි අවස්ථා 30කට වැඩි ගණනක් ඇය එක්වරම දර්ශන තලයෙන් පිටව ගිය බව නළුනියන්ට සේම තාක්ෂණ ශිල්පීන්ටද රහසක් නොවේ. ඒ ඇයට තව දුරටත් වැඩ කිරීමට මානසිකත්වයක් නොමැති බව පවසමින්ය. එසේ ගිය අවස්ථා කිහිපයකදීම ඇය නැවත රූගත කිරීම සඳහා පැමිණියේ සති දෙක තුනකට පසුවයි. ඇතැම් අවස්ථාවල නාලිකාවට එපිසෝඩ් ලබා දීමට නොහැකි වීම මත ඇයගේ කුරුණෑගල නිවසටද ගොස් බගෑපැත් වී අපගේ වාහනවලින් ඇය රැගෙන අවස්ථා බොහෝයි. ඒ කිසිවක් සිදු වූයේ අපගේ අනෙකුත් ශිල්පින්ගේත් වරදින් නොව ඇගේ පෞද්ගලික ප්‍රශ්න මතයි. තවත් බොහෝ දේ ලිවීමට තිබුණද මා එය සටහන් නොකරන්නේ ඇය රංගන ශිල්පිනියක් කිරීම සඳහා මූලික අඩතාලම දැමූ අධ්‍යක්ෂකවරයා වශයෙන් ඇයව අපහසුතාවයට පත් කිරීමට පෞද්ගලිකව කිසිදු අවස්ථාවක් මට නොමැති බැවින් හා අප වැදගත් ලෙස මේ ශ්‍රේෂ්ඨය තුල රැඳී සිටින බැවින්ය. එහෙත් ඇය FB තුල දැමූ අසනීපය මත දින දෙකක් ඉල්ලූ බව කියන කතන්දරය ඇසුරේ මේ සටහන නොතබා සිටින්නට නොහැකි විය. ඇය සඳහන් කරන දින උදෑසන දුරකථන ඇමතුමක් කරා සිදු වූ ගැටුමක් මත ඇය උදෑසන 8ට පැමිණ 12:45ට පමණ පිටව ගිය ගෙදරට ටිකක් ගිහින් එන්නම් බව කියාය. ඒ නික්ම යාමට අද උදෑසන වන තෙක් ඇයව සම්බන්ධ කර ගැනීමට අපට නොහැකි විය. අවසන කිසිවක් කරගන්න නොහැකි තැන සහාය අධ්‍යක්ෂක FB පටිවිණික සඳහන් කළේ තවදුරටත් රූගත කිරීමට නොහැකි වුවොත් නාට්‍ය පෙන්වීමට නොහැකි බටපිටාවක් ඇති බවයි. ඊට පෙර දුසේනි අවස්ථා 31කදී අප අපහසුතාවයට පත් කළ බව ඇයට අමතක වී තිබීම කනගාටුවට කරුණකි. හිතවත් දුසේනිට කියන්නට ඇත්තේ ඔබේ හදවතට තට්ටු කර සත්‍ය වශයෙන්ම පසුගිය මාස කිහිපය තුළ සිදුවූයේ අපේ වැරදි මතද නැතිනම් ඔබේ පෞද්ගලික ප්‍රශ්න මතද කියා ආසා දැනගන්නා ලෙසයි. මායාවී නාට්‍යයට ඔබ යෝජනා වන අවස්ථාවේ මගේ හිතවත් අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදන කළමනාකරුවන් මට දිගින් දිගටම කතා කොට දුසේනි ගන්නට නම් එපා කියා අවවාද කළේ ඇයත් ඇගේ පෙම්වතාත් නිර්මාණ වලට දෙන වදේ පහදා දෙමින්. එවැනි වටපිටාවකත් මා දුසේනිව සම්බන්ධ කරගත්තේ ඇගේ පළමු අධ්‍යක්ෂකව මටවත් මගේ නිර්මාණයටවත් මහේෂ්ඨවත් ඇය අසාධාරණයක් නොකරාවි යන විශ්වාසයෙන්. සිදු වූ ඇතැම් කිව නොහැකි සිදුවීම් තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා ඇය ඉවත් කිරීමට සිදු වූයේ. සැබවින්ම එය ඉවත් කිරීමකට වඩා නාට්‍ය පවත්වාගෙන යාමට අපට ගත හැකි වූ තිබූ අවසන් විසඳුමයි. ඒ තීරණය නොවන්නට මේ සතියේ සිටම මායාවී විකාශය වීම නතර වීමට ඉඩ තිබුණි. එමෙන්ම ඇයගේ අක්‍රමවත් වැඩපිළිවෙල නිසා අනිකුත් රංගන ශිල්පීන්ට සිදු වූ අපහසුතා කොතෙක්ද? ඔබ දර්ශන තලයට එනතෙක් ප්‍රවීණ ශිල්පීන් කොතරම් බලා සිටියාද? එමෙන්ම ඔබේ චර්යාව නිසා රංගන ශිල්පීන් ශිල්පිනියන්ට සේම සාමාන්‍ය සේවකයින්ටද වැටි අහිමි වූ දින ගන්න දන්නවාද?
මෙම මායාවී කතාව ගොඩනැගූ මහේෂ් රස්සරට ඔබ නිසා පිටපත 13 වතාවක් සංශෝධනය කිරීමට සිදු වූ අතර ඔබ එනතෙක් අතුරු පිටපතක් රචනා කිරීමට ඔහුට සිදු විය. ඒ සඳහා සමස්ත නාට්‍ය කණ්ඩායම සේම අනිකුත් පාර්ශ්වයන්ද සාක්ෂි දරනු ඇත. එමෙන්ම දුසේනිගේ අසත්‍ය පුවතින් කම්පා වූ මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අවසන් කාලය තුල ඇය වැඩ කළ අනිකුත් නිර්මාණයන්හි ශිල්පීගෙන් ඇගේ හැසිරීම පිළිබඳ සොයා බලන ලෙසයි. එවිට ඔබට සත්‍ය සිදුවීම් තේරුම් ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි. සමාවන්න ආදරණීය ප්‍රේක්ෂකයනි, ඔබට සිදු වූ අපහසුතාවයට මහේෂ් රත්සර මහතා මා ඇතුළු සියලු ශිල්පීන් විශ්වාස කර අපගේ බලවත් ඉල්ලීම් පිට හිතයිසි චරිතය බාරගත් ජනප්‍රිය ශිල්පිනිය විසින් එම චරිතයට ඉහළ සාධාරණයක් කරමින් ඔබේ ආදරය දිනා ගන්නා බවට අප තුළ ප්‍රබල විශ්වාසයක් වෙයි. එමෙන්ම අපගේ ඉල්ලීම් මත ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් චරිතය බාරගත් එම ශිල්පිනියට අපගේ ගෞරව ස්තුතිය පුද කරමිමු. මම සඳුන් රාජකරුණා මායාවී අධ්‍යක්ෂක සියලු ශිල්පීන් වෙනුවෙන්. පසු සටහන දුසේනි, ඔබ සමග කිසිදු අමනාපයක් නොමැත. ඊයේ ඔබ සමග කළ දුරකථන සංවාදයේදී පැවසූ පරිදි ලක්ෂ 30කට වඩා පාඩුවද ඔබ වෙනුවෙන් නේද දරා ගැනීමට අප සූදානම්. නාට්‍ය තවදුරටත් ඔබ නිසා පවත්වාගෙන යාමට නොහැකි නිසා මෙවැනි තීරණයකට යාමට අපට සිදු වූයේ. හැකිනම් අවසන් වර අප සමග කළ විනාඩි 22ක දුරකථන සංවාදය සමාජ මාධ්‍යයට මුදාහරින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. උපුටා ගැනීම අවසන්.